අද අපි බලමු රන් හා සමාන මලක් ගැන. මේ මල ඇතුලේ රත්තරන් තරමටම වටින දෙයක් තියෙනවා. මේක ක්‍රෝකස් සැටිවස් මලයි කියන්නේ. මේ මල් අවුරුද්දටම සති දෙකක් වගේ කෙටි කාලයක් විතරයි පිපෙන්නේ. ඒ කෙටි කාලය ඇතුළත මේ මලේ පුංචි රතු නූල් වැනි කෙටි තුනක් හැදෙනවා. සේවකයින් මේ මල් සිය ගණනකින් මේවා එකින් එක ඉතා පරිස්සමෙන් එකතු කරනවා. මොකද මේවායින් කිලෝවක් ලබා ගන්න මල් 1,50,000කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඇයි මේ තරම් මහන්සි වෙන්නේ? මොකද මේවායේ කිලෝ එකක් ඩොලර් 10,000කට වඩා වැඩියෙන් වටිනවා. සැෆ්රන් කියලා හඳුන්වන මේ කෙඳි වියලා ගත්තට පස්සේ ඒවා නිකම්ම කුළුබඩු වර්ගයකට වඩා ගොඩක් වටිනා දෙයක් බවට පත් වෙනවා. ආහාරවලට මේන් ස්වල්පයක් එකතු කිරීමෙන් රසය වගේම සතුටත් වැඩි කරන බව සොයාගෙන තියෙනවා. ඒ වගේම මේ මඳ උණුසුම් නැවුම් කිරිවලට තමා පානය කිරීමෙන් මුළු ඇගම පැහැපත් කරගන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ නිසයි මේවට රතු රත්තරන් කියලාත් කියන්නේ. මේ ලොව මිල අධිකම කුළුබඩුව වෙයි.